හායි ගයිස් කොහොමද මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ ලංකාවට අලුත්ම ආපු platform එකක් ගැන මේකෙන් online මුදල් උපයන්න පුළුවන් ඔයගොල්ලන්ට part time අපි කවුරුත් කැමති කීයක් හරි හම්බ වෙනවා නම් අපේ අතට මේක ඇවිල්ලා මේ site එක Cubic කියලා site එක. මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට වම් පැත්තේ යටම පේන ඇති logo එක අපි බලමු මේකට ගිහිල්ලා මේ කොහොමද අපි වැඩ කරගන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මම දැන් මේක රෙජිස්ටර් වෙලා ඉන්නේ. මේකේ තියෙනවා මයින් කියලා. අපි යමු එතෙන්ට. මම දැන් රෙජිස්ටර් වෙලා තියෙන හින්දා තමයි මට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වන්නේ. ඔයගොල්ලන්ට පළවෙනියට මේක රෙජිස්ටර් වෙද්දී ඔයගොල්ලන්ගේ නම සහ ඊමේල් එක. ඊමේල් එක හරියටම දෙන්න ඊමේල් එකට තමයි මේ සයිට් එකේ කෝඩ් එක එන්නේ. එතකොට වෙරිෆිකේෂන් එක කරන්න ඕනේ අපි ඊමේල් එකට එන කෝඩ් එක. සහ මේකේ නම දෙද්දි හරියට දෙන්න සමාන නම් තියෙනවා. ඒ සමාන නම් තියෙද්දි අපි හැමෝටම තියෙනවා නම් එක වගේ. ඔයා දෙද්දි නම දෙද්දි 1 2 3 හරි නමක් දෙන්න. මොකද ඔයාගේ නමින් තව කවුරුත් රෙජිස්ටර් වෙලා තියෙන්න පුළුවන් හින්දා. හරිම ලේසි account එක හදන්න. ඒ ඔක්කොම ෆිල් කරා මතක හිටින පාස්වර්ඩ් දෙකක් ගහන්න. මතක හිටින පාස්වර්ඩ්. ඊට පස්සේ ඔයාගේ මේල් එකට කෝඩ් එක ආවට පස්සේ මෙතන ඇවිල්ලා සබ්මිට් කරන්න. ඒක හරි පහසු වැඩක් තියෙන්නේ. මම දැන් රෙජිස්ටර් වෙලා තියෙන හින්දා මේ මට ඒක ඔයගොල්ලන්ට පෙන්වන්න විදියක් නැහැ. ඔයගොල්ලෝ අර ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධව ඉන්නවනම් මේ සයිට් එක රෙජිස්ටර් වෙනවට වඩා පහසු විදිහට අපිට රෙජිස්ටර් වෙන්න පුළුවන් මේ සයිට් එකේ. අපිට කරන්න තියෙන පොඩි වැඩක් වගේක් තියෙන්නේ. ඊට දවසේ මම වැඩ ටික කරලා ඉවරයි. ඔයාලට පේනවා ඇති මේ ටාස්ක් කියන එක. ඊට පස්සේ තියෙනවා රිවෝඩ් කියලා. අපි ඔයාගේ යාළුවෙක්ට හරි කාට හරි ඉන්වයිට් කරන්න ඕන නම් මෙතන තියෙනවා ඉන්වයිට් ෆ්‍රෙන්ඩ් කියලා. ඔයාගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න ඕන නම් ඔයාලට තියෙනවා පාස්වර්ඩ් චේන්ජ් ගිහිල්ලා එතනින් ඔයාට අවශ්‍ය පාස්වර්ඩ් එක එතනින් චේන්ජ් කරගන්න පුළුවන්. අපි දැන් යමු අපි ප්‍රධාන වැඩේ අපිට යමු ටාස්ක් වලට. ටාස්ක් වලට අපි යමු. හරි ටාස්ක් වලට අපි ආවා. ඔයගොල්ලන්ට පේනවාද දැන් මගේ තියෙන්නේ 331ක්. මේකේ සමහර විට පොයින්ට් 11 එනවා පොයින්ට් 12 එනවා. දැන් මම මන්ඩේ ටු ටියුස්ඩේ වෙනකන් මම මේකේ වර්ක් කරලා තියෙන හින්දා පොයින්ට් 13ක් ඇඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඒ වගේම සතිය ගානේ මෙහෙම පොයින්ට් එකතු වෙනවා. එතකොට දැන් මාසයක් කරපුවාම මේක දැන් 331ක් මගේ තියෙන්නේ. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ දෙන ගානට තමයි අපි ඒක කරන්න ඕනේ. හරි අපි බලමු මොනවද මේ ටාස්ක් කියන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේ යටින් තියෙනවා visit cubic club කියලා සයිට් එකක් සහ open check in status කියලා. ඊට පස්සේ ඔයාලා ඒ පළවෙනි ටාස්ක් එක ඔයාලා මේකට එද්දිම ඔටෝමැටිකලි ඒක වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ සයිට් එක ලොග් වෙද්දිම ඒගොල්ලෝ පොයින්ට් එකක් ඔයාලට දෙනවා නිතිපතා. ඊට පස්සේ ඔයගොල්ලන්ට යටට ගියාම තේරෙනවා ඇති මොකද්ද මෙතන දැන් ඕපන් කී තියෙනවා මොකද්ද කියලා දන්නේ නැතුව ඇති. මේ සයිට් තියෙන්නේ මේවට ගිහිල්ලා ඕපන් කරලා සාමාන්‍යයෙන් තප්පර 30ක් වගේ ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට අමතරව ඔයාලට පේනවා ඇති subscribe කරන්න කියලා. මේ subscribe කරන එකෙන් ඒගොල්ලන්ගේ YouTube page එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ channel එකට ගිහිල්ලා subscribe කරන්න. ඊට පස්සේ තියෙනවා ඔයගොල්ලන්ට Facebook එක ඒවා තියෙනවා follow කරන්න like කරන්න TikTok එක follow කරන්න කී මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ටාස්ක් ටික දවස ගානේ අපි කරන්න තමයි ඕනේ. ඒක අපිට කරපුවාම එකක් කරපුවාම ඔයාලා දැන් පළවෙනි පාට ලොග් වෙනවා නම් බලන්න ඔයාලට අර මෙන්න මේක open check in status කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පෙන්නනවා ඔය අදාළ දවසේ Wednesday නා ඒකේ පොයින්ට් 1යි කියලා පෙන්නනවා. දැන් අපි යන් එක ටාස්ක් එකක් කරන්න මම යනවා මේ visit little nurse කියන එකට. ආය අපේ තියෙන visit performance කියලා. අපි දැන් යමු මේ little nurse කියන එකට.
මෙන්න මේකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ ඇඩ් එකක් තියෙනවද කියලා බලන්න. මේගොල්ලන්ගේ සයිට් එකෙන් අපිට කියන්නේ මේක දවසට 3 පාරක් අපි බේත් බොන වගේ සාමාන්‍යයෙන් උදේට දවල්ට රැට මේ සයිට් එකේ ඒගොල්ලන්ට කියන්නේ අපි මේ සයිට් එකේ වැඩ කරලා පෙන්වන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. දැන් අපිට නිකන් ජොබ් එකක් හම්බුනොත් අපි ඒකේ වැඩ කරේ නැත්නම් අපිට සල්ලි හම්බෙන්නේ නැහනේ. දැන් මේගොල්ලොත් ඒක තමයි කියන්නේ දවසට 3 පාරක් වගේ ගිහිල්ලා මේ වගේ සයිට් පොඩි විසිට් එකක් දාන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මම පෙන්නන්න ඔයගොල්ලන්ට මේ ඇඩ් එක කොහෙද තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා යාළුවනේ ඇඩ් එක. මෙන්න මේ ඇඩ් එක ඔයාලා එකපාරක් ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ව ගෙනියනවා මෙන්න මේක මේ වගේ සයිට් එකකට ගෙනියනවා. දැන් මේක ලෝඩ් වෙන ගමන් තියෙන්නේ ඔන්න ලෝඩ් වුණා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේකේ තියෙන චූටි මේ ගේම්ස් වගේක් තියෙනවා. අපි එතකොට මෙන්න මේ සයිට් එකේ අපි ස්ක්‍රෝල් ඩවුන් කරගෙන තප්පර 30ක වගේ කාලයක් මේකේ ඉන්න ඕනේ. එතකොට හිටියොත් ඒගොල්ලෝ අපිට නිගමනය කරන මේගොල්ලෝ හරි මෙයා සයිට් එකේ වැඩ කරන ගමන් තමයි ඉන්නේ අපි මෙයාට ගෙවන්න ඕන කියලා. මෙහෙම ඔයාට තප්පර 30ක් ස්ක්‍රෝල් ඩවුන් ඇන්ඩ් අප් කර ඒ කියන්නේ සයිට් එකේ ඉහළට සහ පහළට යන්න කියලා තමයි ඒගොල්ලෝ අපිට කියන්නේ. මේ එක සයිට් එකක්. ඔයගොල්ලන්ට තව සයිට් එකක් තියෙනවා මම ඒක පෙන්නන්නම්. අනිත් එක තමයි මේ තියෙන visit performance කියන එක. අපි යන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට බලන්න එන්නේ. ඊට පස්සේ අපි මේකේ ඒ වගේ අනිත් සයිට් එක අපි හොයාගමු. හරි ගයිස් අපිට හම්බුණා එහෙනම් ඇඩ් එක. මේක තමයි ඇඩ් එක. අපි එහෙනම් ක්ලික් කරලා බලමු. මේක ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. හරි මේ වගේ අර අපි කලින් කරුවා වගේම තමයි මේකත් ඒ වගේ තමයි පොඩි ස්ක්‍රෝල් ඩවුන් එක කියලා තප්පර 30ක වගේ පොඩි කාලයක් ඉන්න තියෙන්නේ. උනාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා වගේ පොයින්ට් තව වැඩි වෙනවා. මෙන්න මෙහෙම තමයි. එතකොට මේ සයිට් එකේ වැඩ කරන් යන්නේ. හරි යාළුවනේ මම ආව දැන් මේ ලිටල් නානාස් කියන සයිට් එකට. මේකෙම තියෙන සයිට් එකක් තමයි ඔයගොල්ලෝ ඉන්න ගමන් මෙන්න මේ වගේ දැන් මේ සයිට් වල තියෙන ඇඩ් එකක් දෙකක් බලන්න. දැන් මම මේක ක්ලික් කරනවා. ඊට පස්සේ ලෝඩ් වෙනවා මෙන්න මෙහෙමයි. මෙන්න මේකද ලෝඩ් වෙද්දි බලන්න යාළුවනේ යටට ගිහිල්ලා ඔයගොල්ලෝ ටික වෙලාවකට පස්සේ යන්න එන ඇඩ් එකක් දැක්කද? අන්න ඒක ක්ලික් කරන්න. එතකොට මේ අපි සයිට් එකේ මේ සයිට් එකෙත් වැඩ කරා අපි performance කියන සයිට් එකෙත් වැඩ කරා. එතකොට මෙන්න මේ වගේ පොඩ්ඩක් එනවා මේක ඇවිල්ලා මේ ඇඩ් එක ඇවිල්ලා ලෝක ප්‍රසිද්ධ ඔයගොල්ලෝ බලන්නත් දන්නේ මම ආයේ බලන එක මං ඉන්නේ මේක ඇවිල්ලා Game of Thrones ලගේ එක එපිසෝඩ් කොටසක පිච් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ ගිහිල්ලා පොඩ්ඩක් විසිට් එකක් දාන්න ඕනම. එතකොට ඔයගොල්ලෝට හම්බෙනවා පොයින්ට්ස් සහ ඒගොල්ලෝ හිතනවා ඔයගොල්ලෝ මේ සයිට් එකේ වැඩ කරනවා කියලා. එතකොට ඔයාලට මෙතන හම්බෙන රිවෝඩ්ස් ගන්න වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඔහොම තමයි මේ සයිට් එකේ වැඩ කරගෙන යන්නේ. ඔයගොල්ලන්ට ප්‍රශ්න ගැටලු ආවොත් එහෙම මේකේ මම කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් දාන්න. ඒකට සහ ඔයගොල්ලෝ දන්නේ තාම රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. මේක රෙජිස්ටර් වෙන්න ඕනේ කාගේ හරි ලින්ක් එකක් කරහා. මම ඔයගොල්ලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේක රෙජිස්ටර් ලින්ක් එක. මේකේ රෙජිස්ටර් ලින්ක් එක හරහා ගියොත් විතරයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් රෙජිස්ටර් ලින්ක් එක හරහා ගියේ නැත්නම් ඔයගොල්ලන්ට ප්‍රොෆිට් එකක් ගන්න ටිකක් අමාරුයි. හරි යාළුවනේ. මොන හරි ප්‍රශ්න ගැටලුවක් තිබ්බොත් එහෙම කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ මම මේක රෙජිස්ටර් ලින්ක් එක ඔයගොල්ලන්ට දාන්නම්. හරි එහෙනම් හොඳින් ඉන්න යාළුවනේ. goodbye.